දැන් අපි හක්ස් අල්ලන්න යන්නේ. මේ හක්ස් පටි මේ ඕන නම් ඔයගොල්ලන්ට අපෙන් ගන්නත් පුළුවන්. ගණන් අඩුයි මේවා ඉච්චර මිල නැහැ. දැන් මෙන්න අපි මහගත්ත සයිස් 28 බ්‍රෂියර් එක. ඊට පස්සේ අපි මේකට හක්ස් අල්ලනවා. හක්ස් අල්ලනකොට අර පටියෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය අපි කපලා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට අපිට ගානට අවශ්‍ය ප්‍රමාණයට පටිය කපාගෙන මෙතනින් ටිකක් වැඩි වෙන්න ඕනේ. ඒ වැඩි ටික අපි මෙන්න මෙහෙම නවනවා. නවලා මේ විදිහට නවලා උරපටිය අරගෙන උරපටිය මෙන්න මෙහෙම යටපැත්තෙන් තියනවා. මේක යටපැත්තෙන් තියලා අපි මෙන්න මෙහෙම උරපටිය ගානට මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි මහ ගන්නවා. දෙපැත්තෙම අවුට්ලයින් එකක් දා ගන්නවා. මෙතනින් මේක හරවලා උරපටිය ගානට මෙන්න මෙහෙම මහලා ආපහු මෙන්න මෙහෙම මහ ගන්නවා. ඔන්න අපි දැන් පටිය අල්ලගෙන ඉවරයි. ඊට පස්සේ අපි අර කපාගත්ත හක් එක මෙන්න මෙහෙම ඇරලා මේක ඇතුලෙන් මෙහෙම තියලා මෙහෙම ටැග් කරගන්නවා. දැන් මතක තියාගන්න මේව ගොඩක් හයියට තියෙන්න ඕන. මේ විදිහට අපි අමුණ ගන්නවා. දැන් ඔන්න අපේ පැත්ත බ්‍රෂියර් එකේ වැඩ ඉවරයි. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහටම පොඩි හක් එක මෙහෙම ගන්නවා. අරගෙන අපි පොඩි හක් එක අල්ලන්නේ මෙන්න මෙහෙම. මේ මෙහෙම දෙකට නමලා ඔන්න ඔහම තියලා තමයි අල්ලන්නේ. එතකොට අපිට මෙතන වැඩි ටිකක් තියෙනවානේ. ඒ ටික අර පැත්ත වගේම මේ විදිහට නවනවා. මේකයි එක ගානට තියෙන්නත් ඕනේ. අනිත් තුරපටිය මෙහෙම තියලා හරි මෙහෙම තියලා අනිත් තුරපටිය අර විදිහටම මහගෙන යනවා. තුරපටියයි බ්‍රෂියර් එකයි එක ගානට තියාගන්න. මෙහෙම මහනවා. මෙතනින් මෙහෙම මහලා මේ පැත්තට මෙහෙම හරව ගන්නවා. උරපටිය මහතට මෙතෙන්ටත් මහන්නේ. ආපහු අපි උරපටිය මහතට ආපස්සට මහ ගන්නවා. මේ හක් එක මෙහෙම තියලා මෙන්න මෙහෙම තියලා මහ ගන්න. ඔන්න දැන් අපි මේ වැඩ ටික කරගෙන ඉවරයි. අපි මේක මෙහෙම අමුණ ගන්නවා. මේක මෙතනින් මේ විදිහට අමුණ ගන්නවා. හරිද? දැන් අපි බකල්ස් අල්ල ගන්න ඕනනේ. ඉස්සර වෙලා මේ රවුන්ඩ් බකල් එක තියෙනවා මේ උරපටි. උර හිසට. මේ විදිහට තියලා අපි මෙන්න මෙහෙම නවනවා. මේ විදිහට නවනවා. හරිද? මේ විදිහට නවලා මෙතනින් හොඳට මෙහෙම ඇතුළට නවලා නීට් කරගෙන අඟල් භාගයක් 3 කාලක් විතර නවා ගන්න ඕනේ. මේක ටැග් කරනවා.
පැත්තත් ඒ වගේ. රවුම් බකල් එක අරගෙන මෙහෙම තියලා මේකත් එක් කරගන්නවා. ඔන්න දැන් අපි බකල් එක අල්ලගෙන ඉවරයි. මේ විදිහට උරුපටි අරගෙන ඔන්න දැන් ඔයගොල්ලන්ට ගැටලුවක් ඇති මේ පටි කොච්චර දිගටද ගන්නෙ? බ්‍රෂියර් එකේ දිග කොච්චරද තියෙන්න ඕනේ? එහෙම කියලා. මේ පටිය ගන්න ඕනේ සයිස් 28යි සයිස් 30යි මහනකොට අඟල් 17ට තමයි පටිය දිග ගන්න ඕනේ. මම දැන් මේක පෙන්න කතා කරන්නේ. ඊට පස්සේ බ්‍රෂියර් එකේ දිග තියෙන්න ඕන හක්සැල්ලීමට පෙර බ්‍රෂියර් එකේ තිබිය යුතු දිග ප්‍රමාණය අඟල් 24යි. සයිස් 28 බ්‍රෂියර් එකේ හොඳේ. මේ විදිහට ඇතුළට නවලා මෙතන ටැග් කරන්න. බලන්න අපි බ්‍රෂියර් එකක් මෙහුවා සයිස් 28 බ්‍රෂියර් එක මෙහුවා. දැන් මේ වැඩ ටික ඉවරයි. ඔයගොල්ලන්ට මෙතෙන් කැමති විදිහකට අල්ල ගන්න පුළුවන් ෆ්ලවර් එකක් හරි එහෙම නැත්නම් අර බේබි රිබන් එකක් නවලා බෝ එකක් හරි මෙතෙන් අල්ල ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. තේරුණාද? මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න, channel එකට විශේෂ එකක් දාන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේක තේරුණාද කියලා පැහැදිලිද කියලා ඒකත් ඉතින් දාන්න. ඒකටත් අපි කැමති. එහෙම දානවා. ඔන්න බලන්න අපේ බ්‍රෂියර් එක. දැන් මේ බ්‍රෂියර් එක නවනකොට මෙන්න මෙහෙම ඔයගොල්ලෝ මේක විකුණන්න නවනවා නම් ඔන්න ඔය විදිහට කප් එක මහා නවන්න ඕනේ. මේක මෙතෙන්ද නවලා, ඒ කියන්නේ මේ පිටපළුවේ කෙළවරට නවලා ආපහු මෙතෙන්ද නවලා මේ විදිහට මේ පටි ටික මෙතනින් තියලා මේ පොකට් එක වගේ මෙතනින් මේ පටි ටික තියලා මේක මෙතෙන්ද මෙහෙම නවලා